ඔයාගේ ජීවිතේ මේ තියෙන තත්ත්වයෙන් වෙනස් කරන්න ඔයාට ඕනේ ලොකුම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් හැමෝම කියයි සල්ලි, වාසනාව, සම්බන්ධතා, කාගේ හරි උදව්වක්, අධ්‍යාපනය කියලා. නමුත් ඇත්ත වෙනස්. ජීවිතේ විනාශ කරන ලොකුම හතුරා ජීවිතේ ඔබ මේ ඉන්න තැනින් ඉස්සරහට යන්න ලොකුම බාධාවත් excuses. ඒ කියන්නේ නිදහසට කරුණු. මම මේ කියන්න යන්නේ පර්ෆෙක්ට් ලයිෆ් එකක් තියෙන මිනිස්සු ගැන කතාවක් නන් නෙමෙයි. මොනතරම් ප්‍රශ්න තිබ්බත්, බාධාවන් තිබුණත්, වේදනාවන් දැනුණත් නොනැවතී ඉදිරියට යන මිනිස්සු ගැන කතාවක්. ඔයාට මේ වීඩියෝ එක අවසානයේදී හිතෙයි ඔයාගේ ජීවිතේ බාධාව වෙන කිසිම දෙයක් නෙවෙයි. බොහෝ වෙලාවට ඔයාම හිතින් හදාගන්න නිදහසට කරුණු කියලා. පළවෙනි එක. මට කාලයක් නෑ කියන බොරුව. ලෝකෙ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ පැය 24යි. ඔයාටත් තියෙන්නේ පැය 24යි. ඒත් වෙනස තියෙන්නේ ටයිම් එකේ නෙවෙයි. අපි කියනවා මට වර්ක්අවුට් කරන්න වෙලාවක් නෑ, මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාවක් නෑ, මට පාඩම් කරන්න වෙලාවක් නෑ. ඕව කරන්න කොහෙද වෙලාවක් තියෙන්නේ? අන්න ඒ වගේ ඒවා. ඒත් සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්න පැය ගණන් තියෙනවා. අනවශ්‍ය වීඩියෝස් බල ඉන්න වෙලාව තියෙනවා. අනිත් අය ජීවිතේ දිහා බලලා කම්පෙයාර් කරන්න, එතකොට ඒව ගැන කල්පනා කර ඉන්න වෙලාව තියෙනවා. බලාගෙන යනකොට ඇත්තටම ප්‍රශ්නේ වෙලාව නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නේ ඩිසිප්ලින් එක නැතිකම. සක්සස් එක හම්බ වෙන්නේ ෆ්‍රී ටයිම් තියන අයට නෙමෙයි. වෙලාවක් හදාගෙන වැඩ කරන අයට. දෙවෙනි එක. මට මොටිවේෂන් එකක් නෑ කියලා හිතෙන එක. ගොඩක් අය හිතන්නේ මොටිවේෂන් ආවම වැඩ කරන්න පුළුවන් කියලා. නැහැ. මොටිවේෂන් එකක් කියන්නේ తాවකාලික දෙයක්. ඒත් ඩිසිප්ලින් කියන්නේ ස්ථිර දෙයක්. ඔයාට හැම වෙලේම මොටිවේට් වෙලා ඉන්න බෑ. සමහර දවස් තියෙනවා ගොඩක් මහන්සි දැනෙනවා. සමහර දවස් තියෙනවා අතහරින්න හිතෙනවා. ඒත් විනස්ලා වෙනස් වෙන්නේ එක තැනකින්. එයාලා ඉමෝෂන්ස් පස්සේ යන්නේ නැහැ. ඉලක්කය අනුව වැඩ කරනවා. ඔයාට ඒ දුර්වල හැඟීම් පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔයා ඉස්සරහට පියවරක් හරි තියනවද නැද්ද කියන එක පාලනය කරගන්න ඔයාට පුළුවන්. තුන්වෙනි එක. ඒක තමයි බය. ගොඩක් මිනිස්සුන්ගේ හීන මැරෙන්නේ දක්ෂතා නැති හින්දා නෙමෙයි. ඒගොල්ලොන්ගේ හිතවල තියෙන පුදුමාකාර බය නිසා. ඒ අය හිතන්නේ මම ෆේල් වුණොත්, මට මිනිස්සු හිනා වුණොත්, මට බැරි වුණොත්, මට වැරදුනොත් කියලා. අහන්න, ඔයා ෆේල් වෙනවට බයේ ඒ ගැනම හිත ඉඳලා ජීවිතේම try නොකර ඉන්නවා නම් ඒක නේද ලොකුම ෆේල් එක. සක්සස් මිනිස්සු කියන්නේ බය නැති මිනිස්සු නම් නෙමෙයි. බය තිබුණත් ඉදිරියට පියවරක් හරි තියන්න උත්සාහ කරන මිනිස්සු. හතරවෙනි කරුණ. මගේ සිටුේෂන් එක හොඳ නෑ කියලා හිතන එක. ඔව්. ගොඩක් වෙලාවට අපි පහු කරන්නේ ගොඩක් අමාරු කාල. සමහර අයට කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ. සමහර අයට සල්ලි නැහැ. සමහර අයට පවුලේ ප්‍රශ්න. සමහර වෙලාවට මානසික පීඩනය. ඒත් හොඳින් අහන්න, ඒ අමාරුකම් අපි නිදහසට කරුණක් කරගන්නවද නැත්නම් ඒක අපේ ටර්නින් පොයින්ට් එක කරගෙන ඉදිරියටම යනවද? ඒක ඔයා තීරණය කරන්න ඕනෙම දෙයක්. බිඳුවෙන් පටන් ගත්තු මිනිස්සු ලෝකය වෙනස් කරලා තියෙනවා. ඔයාගේ අතීතයේ දෙස බලලා අනාගතේ තීරණය කරන්න යන්න එපා. වර්තමානයේට පුළුවන් හැමදේම වෙනස් කරන්න. පස්වෙනි එක. Nobody is coming to save you. මේක ටිකක් ගැඹුරෙන් හිතන්න ඕන දෙයක්. කවුරුවත් ඇවිත් ඔයාගේ ජීවිතේ මැජිකල් චේන්ජ් එකක් කරන්නේ නැහැ. ඔයා වෙනුවෙන් කවුරුවත් ස්ටඩි කරන්නේ නැහැ, ජිම් යන්නේ නැහැ, හීන දකින්නේ නැහැ, අනාගතේ ගොඩ නගන්නේ නැහැ, ඔයා වෙනුවෙන් සල්ලි හොයලා දෙන්නේ නැහැ. ඒක කරන්න ඕනේ ඔයාමයි. සමහර වෙලාවට ඔයාට සපෝට් එකක් නැති වෙයි. මිනිස්සු ඔයාව සැක කරයි. මිනිස්සු ඔයාව අතාරි. ඒත් එක දෙයක් මතක තියාගන්න, ඔයාට තාමත් ඔයා ඉන්නවා කියලා. ඔයා ඔයාගේ හීරෝ වෙන්න. ඊළඟ කරුණ. පුංචි ක්‍රියාවකින් ලොකු ප්‍රතිඵලයක්. ගොඩක් අය ෂණික සාර්ථකත්වයක් බලාගෙන ඉන්නවා. ඒත් සක්සස් එක කියන්නේ ඕවර්නයිට් මිරකල් එකක් නන් නෙවෙයි. සක්සස් එක කියන්නේ පුංචි පුරුදු වල එකතුවක්. උදාහරණයක් විදිහට ඔයාට පොතක් කියවන එක පුරුද්දක් කරගන්න ඕන නම් ඔයා දවසකට පිටු 5ක් කියවන්න පුරුදු වෙන්න. එතකොට ටික පුරුදු වෙලා ඔයාට පොත් කියවන එක පුරුද්දක් වෙනවා. මෙහෙම පුංචියට ගන්න පියවර ටික දවසකින් ලොකු පරිවර්තනයක් බවට පත් වෙනවා. ප්‍රශ්නේ තමයි ගොඩක් අයට ඉවසීමක් නැතිකම.
ගහක් වුණත් වැඩෙන්න ටික කාලයක් යනවනේ. කාලයට ඉඩ දීලා ඉවසීමෙන් පුංචියට පටන් ගන්න. 7 වෙනි කරුණ. අනිත් අයට බනින එක අදම නවත්තන්න. Tamanට අවශ්‍ය දේ නොලැබෙනකොට ඒකට හේතුවක් විදිහට තවත් කෙනෙක්ට ඇඟිල්ල දික් කරන එක හරිම ලේසි. ඒත් එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන තරමටම තමන්ගේ පවර් එක අඩු වෙනවා කියලා මතක තියාගන්න. තමන්ට තමන්ගේ ජීවිතය ගැන වගකීමක් ගන්න පුළුවන් මොහොතේදී තමයි ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඔයාට තෝරා ගැනීම් දෙකක් තියෙනවා. ඔයා මේ ඉන්න විදිහටම ඉන්නවද නැත්නම් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පටන් ගන්නවද කියලා. හරි. 8 වෙනි කරුණ. ඔයාගේ අනාගතේ ඔයා දිහා බලාගෙන ඉන්නවා. ඔයා අවුරුදු 5කට පස්සේ කොතනද ඉන්නේ? ඒකට අද ඔයා ගන්න තීරණ බලපානවා. අද ඔයා ඔයාට නිදහසට කරුණු කිව්වොත් අනාගතයේදී ඔයා ගොඩක් පසුතැවෙයි. ඒත් අද ඔයා ෆයිට් කරොත්, ඔයාගේ ඩිසිප්ලින් හදාගත්තොත්, කන්සිස්ටන්සි ඔයා වැඩ කරොත් අනාගතේ ඔයා ඔයාගේ ශක්තිය ගැන ගොඩක් ආඩම්බර වෙයි. 9 වෙනි සහ අවසාන කරුණ. දිනන මිනිස්සු වෙනස්. මේ කියන්නේ දිනන මිනිස්සු ස්පෙෂල් කියලා නම් නෙමෙයි. ඔවුන්ගේ තේරීම් ස්පෙෂල්. ඔවුන් කොතරම් මහන්සි වුණත් කන්සිස්ටන්සි වැඩ කරනවා. ෆේල් වුණත් ආයේ නැගිටිනවා. බය වුණත් කොහොම හරිම පටන් ගන්නවා. කවුරු තමන්ව අවිශ්වාස කළත් තමන් තමන්ව විශ්වාස කරනවා. ඒක තමයි විශේෂත්වය. ඒක තමයි ඒගොල්ලන්ගේ වෙනස. සක්සස් එක කියන්නේ ටැලන්ට් එකට වඩා මයින්ඩ්සෙට් එකක්. අදින් පස්සේ ඔයා ඔයාට දාගන්න නිදහසට කරුණු නවත්තන්න. වෙලාවක් නැහැ, සල්ලි නැහැ, කාගෙන්වත් උදව්වක් නැහැ, මොටිවේෂන් එකක් නැහැ, මට කොන්ෆිඩන්ස් නැහැ. ඇති. ඔයාගේ හීන ඔයා දිනවන්නම ඕනේ. ඔයාගේ ෆියුචර් එක ඔයා ගොඩ නගා ගන්නම ඕනේ. ඔයාගේ ලයිෆ් එක වෙනස් වෙන්නම ඕනේ. Nobody can do it for you. අදම තීරණයක් ගන්න. ඔයා හැමදේම අතාරින කෙනෙක් වෙනවද නැත්නම් නිදහසට කරුණු නැති සාර්ථක පුද්ගලයෙක් වෙනවද කියලා අදම තීරණය කරන්න. සාර්ථක මිනිස්සු කියන්නේ ප්‍රශ්න නැති මිනිස්සු නෙවෙයි. නිදහසට කරුණු කියන්නේ නැති ඩිසිප්ලින් තියෙන මිනිස්සු. අදම පටන් ගන්න. ඔයත් එහෙම කෙනෙක් වෙන්න. අනාගතයේදී ඔයා ඔයාගේ ශක්තිය ගැන ආඩම්බර වෙන කන්සිස්ටන්සි වැඩ කරන කෙනෙක් වෙනවා කියන තීරණය අරගෙන මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට ගිහින් එන්නම්.